හෙද සේවාවේ නවතම තොරතුරු දැනගැනීමට හෙද පිටුවේ YouTube චැනලය මගින් හෙද නිවුස් ආරම්භ කළමු. චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. අද දවසේ තොරතුරුවර සිරස්තල. හෙද ආචාර්යවරුන් බදවා ගැනීමේ විභාගයක් නැහැ. දිමනා කප්පාදුවෙන් හෙද නිලධාරීන්ට විශාල මුදලක් මාසිකව අහිමි වේ. ECG ගැනීමට හෙද නිලධාරීන්ට නියෝග. හෙද ආචාර්යවරුන් බදවා ගැනීමට විභාගයක් නැහැ. 2023 වසරේ අයදුම්පත් කැඳ වූ හෙද ආචාර්ය විභාගය 2025 වසරේ නොවැම්බර් මාස අවසානයේ පැවැත්වීමට සැලසුම් කළද එය කිසිදු හේතුවක් නොමැති අවලංගු කරන ලදී. මේ වන විටත් විභාගයේ පැවැත්වීමට කිසිදු අදහසක් නැති බව වාර්තා වේ. හෙද විදුහල් විශාල හෙද ආචාර්ය හිගයකට මුහුණ දී ඇති අතර නවක හෙද කණ්ඩායමක් බදවා ගැනීමටද සැලසුම් කර ඇත. මෙම හෙද ආචාර්ය හිගයට විශ්‍රාමික හෙද ආචාර්යවරුන් බදවා ගැනීමේ යෝජනාවක් පැමිණියද පුරප්පාඩු 150කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාමික ආචාර්යවරුන්ගෙන් පිරවිය නොහැකිය. එම උත්සාහයද අසාර්ථක වී ඇති බව වාර්තා වේ. පුරප්පාඩු පිරවීමට කිසිම සැලසුමක් නොකළහොත් හෙද විදුහල් බරපතල අර්බුදයකට යනු ඇත. ඒ හරහා හෙද නිලධාරීන්ගේ ස්ථානමාරුවීම් උසස්වීම් ක්‍රියාත්මක කිරීම ඇතුණු ගැටලු රාශියකට හෙද සේවාවට මුහුණ දීමට සිදුවන. දීමනා කප්පාදුවෙන් හෙද නිලධාරීන්ට මාසිකව විශාල මුදලක් අහිමි වෙයි. දීමනා කප්පාදුව හේතුවෙන් සියලුම ශ්‍රේණිවල හෙද නිලධාරීන්ට බරපතල අසාධාරණයක් මාසිකව සිදුවේ. අතිකාල දීමනාව ගෙවීමට 160න් එකක් ලෙස නීත්‍යානුකූල අගයක් තිබුණද එයින් 5න් 4ක් ගෙවීම හේතුවෙන් මාසිකව මෙම අසාධාරණය සිදුව ඇත. ඒ හරහා පැය 100ක් අතිකාල් කරන තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරියෙකුට රුපියල් 7000කට ආසන්න මුදලක්ද දෙවන ශ්‍රේණියේ හෙද නිලධාරියෙකුට රුපියල් 8500ක් පමණද පළමු ශ්‍රේණියේ හෙද නිලධාරියෙකුට රුපියල් 10500ක් පමණද අධි ශ්‍රේණියේ හෙද නිලධාරියෙකුට රුපියල් 12000ක් පමණද විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරියෙකුට රුපියල් 15000ක් පමණද අහිමි වේ. එලෙසම ප්‍රසිද්ධ නිවාඩු හා සති විවේක දින සේවය කිරීම වෙනුවෙන් දෙක ශ්‍රේණියේ සිට ගෙවනු ලබන 20න් එකේ දීමනාව කප්පාදුව හරහා දෙක ශ්‍රේණියේ සිට ඉහළ සියලු ශ්‍රේණිවලට රුපියල් 5000 සිට 8000ක මුදලක් මාසිකව අහිමි වේ. ECG ගැනීමට හෙද නිලධාරීන්ට නියෝගයක්. හෙද නිලධාරීන්ගේ රාජකාරී ලෑස්තුවේ සඳහන් රාජකාරියක් නොවූ ECG ගැනීමට නියෝග කරමින් මාවරල ප්‍රාදේශීය රෝහලේ ආයතන ප්‍රධානියා විසින් නියෝගයක් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කළ රාජකාරී ලෑස්තුව ආයතන ප්‍රධානියෙකුට වෙනස් කිරීමට නීත්‍යනුකූලව අවසරයක් නොමැත. හෙද විදුහලේදී විෂය නිර්දේශය තුල ECG ගැනීම සම්බන්ධයෙන් කිසිදු සටහනක් නැත. එසේම රාජකාරී ලෑස්තුව තුලද නැත. එවැනි තත්වයක් හමුවේ අනවශ්‍ය රාජකාරී සිදු කිරීමට ගොස් යම් ගැටලුකාරී තත්වයක් මතුවුවහොත් වගකීම ගැනීමට සිදුවන්නේ හෙද නිලධාරීන්ටය. ECG ගැනීම වෙනම වෘත්තීය සේවාවකි. එබැවින් යම් රෝහලක ගැටලුවක් ඇතනම් ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී නීත්‍යනුකූල නියෝගයක් ගැනීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමකි. මෙවැනි දැනුවත් කිරීම සම්බන්ධයෙන් දැනගැනීමට YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර